මෙගාකෙම් අපි අද ඇවිල්ලා ඉන්නේ කැලණියේ අවුරුදු 50ක් පමණ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් රිපෙයාර් වර්ක් එකක් කොහොමද හරියට කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. අද අපි කොන්ක්‍රීට් රිපෙයාර් එකේ මූලික වශයෙන් කරන්නේ මේකේ ගොඩාක් වීක් වෙච්ච ස්ලැබ් වගේක් තියෙනවා බීම්ස් සහ කොලම් රිපෙයාර් කරන විදිය අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලන්ට මේක නිවැරදි තාක්ෂණයට අනුකූලව කරන විදිය තමයි අද කියලා දෙන්න පටන් ගන්නෙ. මුලින්ම බිල්ඩින් එකේ තියෙන weak areas identify කරගෙන මාක් කරගන්න ඕන. නිවැරදි උපකරණ භාවිතයෙන් රිපෙයාර් ඒරියා එකේ කොන්ක්‍රීට් කොටස් ඉවත් කර reinforcement bars expose කරගන්න ඕන. ඊට පස්සේ පිරිසිදු කරගත් කම්බි මත zinc rich prime එකක් brush එකක් ආධාරයෙන් apply කරගන්න ඕන. curing time එකෙන් පසුව corrosion inhibitor එකක් රිපෙයාර් කරන සම්පූර්ණ ඒරියා එකටම ස්ප්‍රේ කරගන්න ඕන. බොන්ඩින් ඒජන්ට් සහ සිමෙන්ති මිශ්‍රණය ආලේප කිරීම තමයි ඊළඟ පියවර. ග්‍රීන් කන්ඩිෂන් එකක් තුල රිපෙයාර් මෝටර් එකක් පියවර වශයෙන් ෆිල් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් curing component හෝ ජලය ආධාරයෙන් රිපෙයාර් කරගත් මතු පිට හොඳින් කියෝ කරගන්න ඕන.